යාළුවෝ ටිකෝ අදත් අපි පිළිගන්නවා මගේ channel එකට. අදත් අපි වෙනස්ම අත්දැකීමක් එක්ක කෑමක් try කරන්න තමයි යන්නේ. අද මම තෝරගත්තේ මිනෝගල තියෙන ප්‍රධානම පෙළේ තියෙන රෙස්ටුරන්ට් එකක්. ගොඩක් පරණ එකක්. ඒ වගේම තමයි කෑමත් හොඳ ටේස්ට් එකකට හොඳ ප්‍රමිතියකින් සාධාරණ මුදලකට ලබා දෙන තැනක්. පිටිය දැක්කම මිනෝගල කට්ටිය දන්නවා ඇති. ඒ තමයි තැප්පර් බේන් රෙස්ටුරන්ට් එක. ෆැමිලි රෙස්ටුරන්ට් එකක්. සෑහෙන ප්‍රසිද්ධ මිනෝංගොඩ තියෙන රෙස්ටුරන්ට් එකක් තමයි තැප්පර් බේන් රෙස්ටුරන්ට් එක කියන්නේ. මම අද try කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන regular portion එකක් fried chicken කොත්තුවක්. මේක මට උනේ රුපියල් 700ක්. සෑහෙන වෙලාවක් ගියා ඒගොල්ලන්ගේ මට මේක order කරලා ඉවරලා ගන්න. එච්චරට ලොකු order ප්‍රමාණයක් එයාලගේ තියෙනවා. fried rice, cheese කොත්තු, ඒවා ගොඩාරියක් දේවල් තියෙනවා. ඒ වගේම bakery items, bunnies ඒවා ගොඩාරියක් දේවල් තියෙනවා. තවත් ෆේමස්ම එකක් තමයි ඒගොල්ලන්ගේ තියෙන චිකන් සුප් එක. චිකන් සුප් එකයි බන් එකයි. ඒකත් ගොඩාක් කට්ටිය ටේස්ට් කරන එකක් තමයි. ගොඩක් ප්‍රසිද්ධ සුප් එකක් තමයි ඒක. මම ඒකත් ඔයාලත් එක්ක මේ ළඟදිම try කරන්න. එහෙනම් සුවඳ කෑමක් තියාගෙන ඉන්නලා ඉන්න බෑ. අතරම ගොඩාක් සුවඳයි මේගොල්ලන්ගේ කෑම එක. මම ඔයාලට පොඩි රිවිව් එකක් දෙන්නම් මේකත් එක්කම මේවා ගන්න. ඒකත් බලන්න. කෑමට ලීසියෙන් මම කෑම එක ටේබල් එකට දාගත්තා. සෑහෙන ලොකු බරක් තියෙනවා මේකේ රෙගුලර් පෝෂන් එකක් වුණාට. එන්නට තියෙන ෆ්‍රයිඩ් චිකන් තියෙනවා. ෆ්‍රයිඩ් චිකන් කියලා කාල් බලමු. තින්නේ පොඩි පෝෂන් එකක් තම්බෙලා තියෙනවා. මේගොල්ලන් පොඩි එකක් හොඳ රහයි. අපි පොඩි දාන්න තු ඉස්සෙල්ලා කාලා බලමු. චිකන් දාලා දෙන මදිනු කියන්නේ. නියම. අතරම රෙකමන්ඩ් කරනවා මම තැනට ගිහිල්ලා බලන්න මේ කෑම පොඩ්ඩක් ටේස්ට් කරලා බලන්න. ඇත්තම මාර රසක් තියෙන්නේ. ගොඩාක් කෑම වර්ග තියෙනවා යාළුවනේ.
ඔයාලට දාලා තියෙන චිකන් ප්‍රමාණය. ඒක හොඳ ෆ්‍රෙෂ් රහට තියෙනවා චිකන් එක. Chicken ගෝවා කැරට් ලුණු හොඳට දාලා තියෙනවා එළවලුවෙම. කිසි අඩුපාඩුවක් නැහැ කොත්තුවේ. හොඳම ස්ටාෆ් එකක් ඉන්නවා. හොඳ කළමනාකාරීත්වයක් තියෙන රෙස්ටුරන්ට් එකක් තමයි මේ ඇපල් බේන් රෙස්ටුරන්ට් එක. එතනට ගියාම එතන අපිට බලා ගන්න පුළුවන් එතන කොයි වගේ පිළිවෙලට ඒ වැඩේ කරනවද කියලා. ටේක් අවේ එතනම ඕනනම් අපිට කෑම ගන්න කරන්නත් හොඳ පිළිවෙලට හදලා කරලා තියෙනවා. බේකරි අයිටම් කිසිම වටින්න කියන හොඳ ප්‍රමාණයට හදලා කරලා තියෙනවා බේකරි අයිටම්. චකම කියන්න ඕන මමත් අද වෙනද වගේ උණු වතුර එකක් තමයි බොන්න ගත්තේ. මේක දෙල් කෑමකේ මම ආසයි උණු වතුර එකක් බොන්න. ඒක මට දැන් හුරු වෙලා තියෙන උණු වතුර. එකක් කටියට උණු වතුර බොන්නවත් බෑ කෑමක් කනකොට. මට නම් මේක ගොඩක් හුරුයි. මාරු නැති चिकन को हොඳට මැරිනේට් කරලා දෙන මැරිනේට් රස හොඳට එනවා. ඔයාලා දැනවනම් සංගෝලගේ අවසර තියෙන සුප් එක චිකන් සුප් එකක් තියෙනවා. ඒක නම් මාරම රහක් තියෙන්නේ. පාර්සල් වුණත් ගන්න පුළුවන් එතනදී. ඒකට හම්බෙනවා පොඩි හැම්බර්ගර් වගේ පොඩි බන් එකක්. ඒක කපලා බටර් ගාලා ගම්බිරිස් දාලා කරලා දෙන්නේ. මාරම රහක් ඒක. සුප් එක අපි ගොඩාක් මේ ගෙදරත් මම ගෙනල්ලා ගොඩාරියක් බීලා තියෙනවා ඒ දවස්වල. දැනටත් තියෙනවා.
ඇත්තටම යාළුවනේ කනගාටු වුණොත් කියන්න ඕනේ වීඩියෝ එක කරගෙන යනකොට ලොකු වැස්සක් ඇති වෙලා මේට කුණාටුවක් වගේ එන්න පටන් ගත්තා. ඒ වෙලේ මේ අකුණක් ගහිම ඉතින් මේ හරියටම කරන්ට් එක නැතුව ගියා. ඉතින් මට ඉදිරියට වීඩියෝ එක කරගෙන යන්න බැරි වුණා. ඒ වුණත් අපිට අද දවසේ තියෙන දේවල් එක්ක මම අද වීඩියෝ එක මේ ප්‍රමාණයෙන් අරගෙන එනවා. අපි ඉස්සරහටත් අපි try එකක් දෙමු. ටැප්බොන් රෙස්ටුරන්ට් එකේ තව තියෙන මොනවා හරි කෑමක් එක්ක ෆුඩ් එක ටේස්ට් කරගන්න ඔයාලත් එක්ක මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් වීඩියෝ එක නරඹන්න. ඒක තවත්